ආජන්ටිනාවේ තියෙන ඇඩෝස් ඩුකෝ ක්‍රීඩාංගණය හරිකන් පාපන්දු කණ්ඩායමේ නිවහන වගේ තැනක්. නමුත් එතන ඉන්න රාත්‍රී ආරක්ෂක නිලධාරියා කියන විදිහට ක්‍රීඩාංගණයේ තවත් කෙනෙක් ඔහුට අමතරව ඉන්නවා කියන එක සහ තනියම දේවල් එහාට මෙහාට යනවා දකින්නවා කියන එක. දවසක් රෑක ඔහුට ලොකස් රූම් පැත්තෙන් අමුතු ශබ්දයක් ඇහිලා ඔහු යනවා ඒක මොකක්ද කියලා බලන්න. සහ පටිගත කරගන්න අමතක කරේ නෑ. මේ තියෙන්නේ වැත්ත අවතාරයක් කියලා කැමරාවේ සටහන් වීඩියෝ. Bueno, ya son como las 11 de la noche y la tercera vez que estoy escuchando este ruido de mierda. No sé qué está pasando, pero lo quiero grabar ahora para que después me crea la gente, porque esto nunca me pasó y nada, lo quería grabar. No sé yo, podría la concha de la lora. Interna para que vea la tele. Dios, ya es la tercera vez que entro y no hay nada. Dios, quiero ir. නමුත් මේ නිලධාරියා ඔහුට ඉස්සරහින් ගිය අමුතු සෙවණැල්ල ඔහු වීඩියෝ ගත කරන මොහොතේ නම් දුටු බවක් පෙනෙන්න තිබුණේ නෑ. මේ වීඩියෝ එක දැකපු බොහෝ දෙනා සිතන්නේ සති කිහිපයකට පෙර මිය ගිය හරිකන් පාපන්දු කණ්ඩායමේ හවුස් එකේ ආත්මය කියලා. ඔයගොල්ලන්ටත් මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.